අම්මලාට වලන්ටයින්. ඔව්. වලන්ටයින්. ඔව්. ළමයින්ට වැලන්ටයින්. මට නන්නේ. මටත් වලන්ටයින්ම තමයි. මේ මොනවද අම්මා? ලුණු දෙහි හදන්න අප්පච්චිව අපල වේලලා හදලා තියෙන්නේ මම මේ දැන් හදන්න යන්නේ. ෂා ලුණු දෙයිනේ. අරමල්ව. දැන් හදමු ලුණු දෙයි. මේ තියෙන්නේ මේ ටික මොනවද අපි කරලා තියෙන්නේ? මේ විදියට හතරට කපලා මේ මැදට ලුණු දාලා වේලගෙන තියෙන්නේ. හොඳට දවස් 3ක් විතර අවුවේ. නියමයි ඈ. මේ දෙහි ටිකක් මේ විදියට මිරික ගන්න ඕන. මේ මැටි ඇතිලි එක තමයි හදන්නේ. දා ගන්න ඕනේ මිරිස් කුඩු ටිකුයි ගම් මිරිස් කුඩු ටිකකුයි. ඊට අමතරව 3-5 කුඩු ටිකක් බැදලා අර ගන්න ඕන. ඕන විදිහට බෙද ගන්න ඕනේ නේද? ඒක දා ගන්න. ගම් මිරිස් කුඩු ටිකකුත් දා ගන්න ඕන. මිරිස් කුඩු ටිකකුත් දා ගන්න ඕන. ලිපේ තියෙන හොඳට උතුරව ගන්න ඕන. මේ හෙට වැලන්ටයින්ස් උත් තියෙනවනේ වැලන්ටයින්ස්. හෙට වලන්ටයින්. වලන්ටයින් තියෙනවා හෙට. මොකද කරන්නේ වලන්ටයින්. මන්න වැඩට යනවා අම්මා. පවුනේම. ඕනේ පවුනේ. අනේ. අපි පව් තමයි තියෙන්නේ. අම්මලාට වලන්ටයින්. ඔව්. වලන්ටයින්. ඔව්. ළමයින්ට වැලන්ටයින්. මට නන්නේ. මටත් වලන්ටයින්ම තමයි. එන උදේට උයනවද නැගිටලා? අනිවාර්ය. මට කතා කරන්න. මේක උතුරනකොට මේවා මෙහෙම මම දාන්න. මම ගැම්මට දාන්න ඕනේ මතේ. ගැම්මට. විනාගිරිත් දානවා? මම නම් දාන්නේ සමහර අය නම් දානවා. ඔව් මොහොම දාගන්න ළමයි. උණු මේ විදිහට මිදිලා තියෙනවා ඒව දාන්න එපා මේ ටික සෝදලා දාන්න. මේක හොඳට වහලා තියෙනවා. ලුණු දෙහි කෑම මෙහෙම වෙනවා කට. ගිය අවුරුද්දේ අරපු ලුණු දෙහි එක මේ ඊපෙට තමයි ඉවරුනේ. අපි අවුරුද්දක් විතර තියාගන්නවා. මේ අපි ගිය අවුරුද්දේ හදපු එකේ මේ තව තියෙනවා. චූට්ටක් තියෙනවා තව. ඔව් චූට්ටක් තියෙනවා ඒකේ මේ. ඒකටම තමයි මම මේ අවුරුද්දේ දාන්නේ. හොඳයි. ඊ අම්මා පට්ට සුන්දරයි නේ. අම්මා රස බලනවද? රස බලනවද? රස යම් උදේට බෑ. මෙන්න මේ වගේ වෙනකම් චුට්ටක් තියාගෙන මේ හොඳට නිවෙන්න ඇරලා බෝතල් කරගන්න. ෆ්‍රිජ් එකේ අවුරුද්දක් විතර තියාගන්න පුළුවන්. හදාගෙන කන්න. අපි තව රස කෑමක් එක්ක ලස්සන වීඩියෝ එකකින් හම්බ වෙමු. ජය වේවා. ගිහින් එන්න. බයි.